හෙලෝ ළමයි. ඉතින් කොහොමද ඔයාලට? ගොඩ කාලෙකට පස්සේ මම ආපහු ඔයාලත් එක්ක වීඩියෝ ෂෙයා කරගන්න හිතුවා. අද මම මේ යන්නේ මහියංගන චෛත්‍ය වඳින්න. මේ තියෙන්නේ මහියංගන චෛත්‍ය. ඒ වගේම තමයි මහියංගනේ පන්සලේ යවට අපිට බලන්න පුළුවන් දේවලුත් මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. පන්සල වටේ ඇවිදින්න යද්දී අපිට මෙන්න මෙයාව හම්බ වුණා. එතකොට මෙන්න මේ තමයි මම මහියංගන පන්සලේ යන්න ආසම තැන. බලන්නකෝ අපට පටපිටාව. ඔයගොල්ලොත් මෙහෙට ඇවිල්ලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ගෙදර ආවට පස්සේ අපේ අම්මේ මට හදලා දුන්නේ මෙන්න මේවා. ඊට පස්සේ මට හිතුණා මං ගාව තිබුණා පාට කරන්න චිත්‍ර වර්ගයක්. ඒවා එකක් පාට කරොත් හොඳයි කියලා. ඊට පස්සේ මම තේකකුත් හදාගෙන මේ ලෑස්ති වෙන්නේ ඒ චිත්‍ර පාට කරන්න. මම මේ චිත්‍ර ඩවුන්ලෝඩ් කරගත්තේ Pinterest එකෙන්. ඒකලා print අරන් තමයි මම මේ පාට කරන්නේ. එක්සෑම් ඉවර වුණ ගමන් වීඩියෝස් දානවා කිව්වට රටේ ඇතිවෙච්ච තත්ත්වෙත් එක්ක මේ පැත්තටත් සිග්නල් නැති වුණා. ඉතින් ඒ හින්දා තමයි මට ඔයාලත් එක්ක වීඩියෝස් ෂෙයා කරගන්න බැරි වුණේ. ඒ වගේම තමයි මම ඔයගොල්ලෝ හැමෝටම තෑන්ක්ස් කරනවා. මොකද මගේ YouTube channel එකේ subscribersලා 100 පහ වුණා එක්සෑම් දවස්වල. මම ඒකට ඔයගොල්ලන්ට ස්තුති කරලා post එකක් දැම්මා. ඒක ඔයගොල්ලෝ දැක්කද නැද්ද මම දන්නේ නෑනේ. ඉතින් දැන් මගේ YouTube channel එකේ subscribersලා 200ටත් ලං වෙලානේ. ඉතින් මේ හැම දෙයකටම මම ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි ඔයා මගේ වීඩියෝස් වලට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මම subscribe කරන්න. සමහර කට්ටිය හිතනවා ඇති මොකටද මේ චිත්‍ර print අරගෙන පාට කරන්නේ? චිත්‍ර පුළුවන් ඇඳලා පාට කරන්න කියලා. මම චිත්‍ර ඇඳලා පාට කරන්නේ නැත්තේ මට චිත්‍ර අඳින්න බෑලමයි. මට ඒක තමයි මේ ලෝකේ අමාරුම වැඩේ මං හිතන්නේ. මට චිත්‍ර කොහොමදවත් අඳින්න බෑ. ඒ නිසායි මම මේ චිත්‍ර print අරගෙන පාට කරන්නේ. මට පුළුවන් වුණා බැරි වුණා මම මේකට ආසයි. මං වගේම තවත් අය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මම 2026ට මගේ ජර්නල් එක හදනවා. ඒ වීඩියෝස් එක බලන්නත් ඔයගොල්ලෝ කැමති නම් අනිවාර්යයෙන්ම මට ඒක කියන්න. චිත්‍ර සම්පූර්ණයෙන්ම නම් මට පාට කරලා ඉවර කරගන්න බැරි වෙයි මේ වීඩියෝ එක ඇතුළතදී. මොකද මට මගේ කාමරේට ඕන බඩු වගේක් අරගන්න ටවුන් එකට යන්න වෙනවා. ඒ නිසා කැම කාලා අපි යමු එක බලන්න. මේ තමයි මගේ දවල් කෑම එක. කෑම කාලා ඉවර වෙලා මම ගියා මට ඕන බඩු වගේක් අරගන්න. ඉතින් ඒ කඩේ වීඩියෝ කරගන්න නම් දුන්නේ. ඒ නිසා මට වීඩියෝ එක මෙතනින් නවත්තන්න වෙනවා. එහෙනම් මම ගිහින් එන්නම්.